ආයුබෝවන් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ නන්දි වාණිජ කියන කතා වස්තුව. ඔන්න එකෝමත් එක කාලෙක නන්දිය කියලා වෙලෙන්දෙක් ඉන්නවා. මේ වෙලෙන්ද නැවක ගිහිල්ලා සාගරෙන් ගිහිල්ලා තමයි වෙළඳාම් කරන්නේ. ඉතින් එයාලට ගොඩක් වෙළඳාම් එහෙම හොඳට සරුවට තියෙනවා. ඉතින් එක දවසක් එයාගේ රූමත් බිරිඳට නන්දිය වෙලෙන්ද කියනවා දැන්ට මට අවුරුදු 3ක් තිස්සේ සාගරේ ගිහිල්ලා මට වෙළඳාම් කරන්න කාලයක් උදා වෙලා දිනවා. හැබැයි මට ඒක නොකර ඉන්නත් බෑ කියලා කියනවා. ඊට පස්සේ මේ බිරිඳත් කියනවා මේ මොකද්ද? ඔයාගේ සෙත වෙනුවෙන් නම් ඒක වෙන්නේ කොහොම හරි ඔයා මේ ගිහිල්ලා ඒ වැඩේ කරගන්න. හැබැයි මට ඔයා නැතුව ඉන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් මේ වෙලෙන්දත් කියනවා මටත් ඔයා නැතුව ඉන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් කොහොම හරි මේ වෙලෙන්දා මේ නැවකත් නැගලා මුහුදෙන් යනවා වෙළඳාම් කිරීම පිණිස. ඇසිදස්සන් එක්ක සතුටෙන් විනෝදයෙන් කල්ගත කරනවා. ඒ ඔය කාලෙදී රටේ ඉන්න රජතුමා මේ ගමට පත් කරනවා ශීව කියන අමාත්‍යවරයා. මේ අමාත්‍යවරයා එනවා කියලා හැම ගම්වැසියෙක්ටම දැනගන්න ලැබුණාම ඉතින් යාලා ගෙදරින් එළියට බැහැලා මේ ශීව අමාත්‍යවරයව දැක බලා ගැනීම අරමුණේ බලාගෙන ඉන්නවා. ඉතින් මේ බලාගෙන ඉන්න පිරිස අතර නන්දිය වෙලෙන්දගේ බිරිඳත් බලාගෙන ඉන්නවා දැසි දස්සන් වට කරගෙන. ඉතින් ඒත් එක්කම ලස්සන අලංකාර කරන රථයකින් මේ ශීව අමාත්‍යවරයා එනවා ගමේ අසිරිය බල ලස්සනට මේ ලස්සනට අලංකාර රථයෙන් මේ ගම මැදින් එනවා. ඉතින් මේ නන්දිය වෙලෙන්දගේ බිරිඳව දැක්කාම මේ ඇමැතුමාට රාගී හිතක් පහළ වෙලා පුරෝහිතතුමාගෙන් අහනවා පුරෝහිත අර ඉන්නේ කවුද? එයාගේ විස්තර කියන්න කියලා. ඊට පස්සේ පුරෝහිත කියනවා එයා තමයි නන්දියගේ බිරිඳ. එයා මේ නන්දිය නම් දැන් සාගරයට ගිහින් එන අවුරුදු 3ක වෙළඳාමක් සඳහා කියලා මේ නන්දිය වෙලෙන්දගේ බිරිඳගේ ඒ තොරතුරු ටික මේ ඇමැතුමාට කියනවා. ඇමැතුමා ඉතින් ඒක මේ වාසලට ගිහිල්ලා කල්පනා කර ඉන්නකොට එයාට හොඳ අදහසක් මලක් වෙනවා. ඊට පස්සේ 16කට සල්ලි දීලා කියනවා මේ ගිහිල්ලා මේ නන්දිය වෙලෙන්දගේ බිරිඳට දීලා කොහොම හරි ඇයව නම්මාගෙන මේ ගෙන්න එන්න කියන්න කියලා. ඊට පස්සේ මේක එන්න කියලා කියනවා. මේ 16ත් ඉතින් සල්ලි ටික අරන් ගිහිල්ලා ඒ නන්දිය වෙලෙන්දගේ බිරිඳ ඉන්න තැනට ගිහිල්ලා එක එක චාටු කතා කියනවා. මේ බිරිඳක් සැමියෙක් නැති බිරිඳක්ගෙන් කිසිම වැඩක් නැහැ. ඇතෙක් වුණත් ලස්සන වෙන දල දෙකක් තිබ්බොත් විතරයි කී එක එක චාටු බස් මේ නන්දිය වෙලෙන්දගේ බිරිඳ නම්මා ගැනීමට කියනවා. හැබැයි මේ නන්දිය වෙලෙන්දගේ බිරිඳ එයාට තදින් බැනවදී කොහොම හරි පළවෙනි සැරේ ඇයව පන්නා ගන්නවා. දෙවනි සැරේත් ඔය වගේ ඊට වඩා වැඩි සල්ලි ප්‍රමාණයක් දීලා ඇමැතුමා කියනවා මේ ගිහින් නන්දිය වෙලෙන්දගේ බිරිඳට දෙන්න ඊට පස්සේ කොහොම හරි නම්මාගෙන ඇයවත් එක්කගෙන එන්න කියලා. ඊට පස්සේ දැන් මේ 16ත් කීප වතාවක්ම 3 සැරයක් 4 සැරයක් 5 සැරයක්ම මේ වාසලට ගිහිල්ලා නන්දිය වෙලෙන්දගේ බිරිඳව හම්බ වෙලා එක එක චාටු බස් කියනවා නම්මා ගන්න. හැබැයි 5 වෙනි සැරේ එයා ඉතාම කෝප වෙලා මේ 16 කියනවා ආයි මේ ඇමතිට කියන්න ගිහිල්ලා කිසිම වැඩ කරන්න නැති ඇමතියෙක් එයා මේ මහත්තයා ඉන්න සැමියෙක් ඉන්න බිරිඳක් ඒ වගේ වැඩ කරන්නේ නැහැ. සැමියෙක්ට මේ විරුද්ධ වීම හොඳ නැති වැඩක් කියලා කොහොම හරි 16ව පන්නා ගන්නවා. ඊට පස්සේ 16 ගිහිල්ලා ඕක ඇමතිතුමාට කිව්වම ඇමතිතුමා කියනවා මේ ඈ එහෙමත් කිව්වද හරි එහෙනම් ආයෙ කොහොම හරි මට යාව නම් ගන්න බෑ කියලා. ඊට පස්සේ 16 කියනවා හැබැයි තව එක දෙයක්ත් කිව්වා මෙයා කියලා. ඊට පස්සේ ඇමතිතුමා නිකන් කලබල වෙලා වගේ මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ 16 කියනවා එයා කිව්වා කියලා මේ සැමියා ජීවතුන් අතර සිටින කල වෙන කාගේ ගාවට යන්නේ නැහැ කියලා මෙයා කිව්වා කියලා 16 කියනවා ඇමතුමාට. ඉතින් ඇමතුමා hina වෙලා කොහොම හරි 16ට කියනවා 16ටත් සල්ලි දීලා මන්ට ඕනේ වෙලාවක් වුණොත් ආයෙ ගෙන්න ගන්නම් කියලා. ඊට පස්සේ මේ ඇමතුමා තදින් කල්පනා කරනවා කොහොම හරි මේ නන්දිය වෙලෙන්දව මරන්න. ඊට පස්සේ මේ පුරෝහිතට එන්න කියලා ඇමතුමා කියනවා කොහොම මේ මොකද්ද ඈත ඉන්න එක්කෙනෙක්ව මරන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියලා. ඊට පස්සේ පුරෝහිත කියනවා
දක්ෂ දුනුවායෙක්වත් හොයාගත්තා නම් තමයි හොඳ කියලා. ඊට පස්සේ රජතුමා මේ ඇමතුමා කියනවා දුනුවායන්ට කිව්වොත් ඒක ප්‍රචාරණය වෙන්න පුළුවන් වෙන කාටවත් දැනගන්න පුළුවන්. එතකොට Tamanට මේ ප්‍රශ්න වෙන්න පුළුවන් හින්දා කියනවා මේක අහමුලෙස වෙච්ච මරණයක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ කොහොම හරි මේ ඇමතුමාට හොඳ කල්පනාවක් වෙනවා දක්ෂ යකෙදුරන් කීප දෙනෙක් කැඳවන්න. ඊට පස්සේ දක්ෂ යකෙදුරන් කීප දෙනෙක් කැඳවලා මේ ඇමතුමා කියනවා දුර බැහැරව ඉන්න කෙනෙක්ව මරන්න මන්තරයක් ඔයාලා දන්නවද කියලා. ඊට පස්සේ කොහොම හරි එක යකෙදුරෙක් කියනවා මම නම් පුළුවන් මේ ඕනම ඈත ඉන්න කෙනෙක්ව මරන්න. එහෙනම් අපි හෙට රැට අමු සොහනට ගිහිල්ලා මොනවාද වෙන්නේ කියලා බලමු. ඊට පස්සේ මේ ඇමතුමාත් එක්කගෙන මේ දක්ෂ යකෙදුරා යනවා අමු සොහනට. අමු සොහනට ගිහිල්ලා හැමතැනම හොයනවා. මේ ඇමතුමා නම් ගොඩක් බය වෙලා ඉන්නේ අමු සොහනට ආවේ මොකද කියලා. ඊට පස්සේ ඒ යකෙදුරා කියනවා ඇමතුමනේ කිසි දෙයකට බය වෙන්න එපා. අපි දැන් හොයාගන්න ඕන කිසිම සතෙක්ගෙන් ඒ කියන්නේ හිවල්ලු වගේ කාපු නැති කිසිම උපද්‍රවයක් වෙලා නැති හොඳ මලමිනියක් අපි හොයාගන්න ඕන කියලා. ඊට පස්සේ දැන් මේ ඇමතුමාත් එක්ක යනවා දැන් බල යනවා. ඇමතුමා නම් හොඳටම බය වෙලා ඉන්නේ. යාර මේ යකෙදුරා කඩුවකුත් අරගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා කියනවා මෙන්න මේ මලමිනිය නම් හොඳයි කිසිම උපද්‍රවයක් වෙලා නැහැ. ඊට පස්සේ මේ එයා දන්න ඔක්කොම මේ මන්ත්‍රවලින් මතුරලා කොහොම හරි යකාව යක්ෂයෙක් කරනවා. ඊට පස්සේ මේ යක්ෂයා නැගිටලා අහනවා තොපි කවුද? තොපි මොකටද මාව මෙහෙ කැඳෙව්වේ කියලා. ඊට පස්සේ එයා කියනවා මේ ඈත දැන් වෙනම සාගරයක ඉඳන් අපේ රට දක්වා එන නෞකාවක් තියෙනවා. ඒ නෞකාවේ නන්දී කියන වෙලෙන්දෙක් ඉන්නවා කියලා. එයා මෙන්න මේ කඩුව අරන් ගිහිල්ලා මරලා එන්න කියලා අර මේ යක්ෂයාට කඩුව දෙනවා. ඊට පස්සේ යක්ෂයා කියනවා ඔබගේ ඉල්ලීමේ නම් ඒ ඉම්මනේ හිටුවේ කියලා එතනින් නික්මිලා සාගරයේ මැදට යනවා. ඉතින් ඊට පස්සේ දැන් නැවේ ඉන්න අයට පේනවා යක්ෂයා කඩුවකුත් අරගෙන එනවා තමන්ගේ නැව පැත්තට. එයාලා කෑ ගහනවා කලබල වෙනවා ගිහිල්ලා නායකතුමාට කියනවා. නායකතුමා කිසිම කලබල බවක් පෙන්නන්නේ නැතුව කියනවා අපි බුදු ගුණ සිහි කරමු කාටවත් බෑ අපිට උපද්‍රවයක් කරන්න කියලා කියනවා. ඊට පස්සේ දැන් හැමෝම මේ නායකතුමාගේ බසට කීකරු වෙලා බුදු ගුණ වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ යක්ෂයාගේ බලය හීන වෙලා එකපාරටම ආය අර අමුසුහුන වෙද ගිහිල්ලා සිහි නැති වෙලා ඇද වැටෙනවා. ඊට පස්සේ මේ යකදුරා ආයමත් ජප කරමින් කීප සැරයක්ම ඌව යවනවා මේ නැව දෙසට. එතකොට ඉතින් කීප සැරයක්ම ගිහිල්ලා එයාලා මෛත්‍රී වඩන හින්දා මේ යකාට කිසිම උපද්‍රවයක් මේ නැවටවත් එක මිනිහෙකුටවත් කිරීමක් නැහැ කියනවා. හැබැයි පස්වෙනි සැරේ නම් මේ යක්ෂයා සොහන වෙත ආවේ ඊටමත් කෝප වෙලා කලබල වෙලා වගේ. ඊට පස්සේ අවසානයේදී අමුසොහන වෙත පැමිණ මේ යකෙදුරා සහ ඇමතිව මරණයට පත් කරනවා. හරි යාළුවනේ ඔන්න ඕක තමයි කතාව. ඊට පස්සේ කොහොම හරි නන්දිය වෙලෙන්දා මේ නෞකාවෙන් අවුරුදු 3ක් ඈතර වෙලා ඔන්න එනවා දැන් ආපහු මේ හිටපු තැනට. කාලය ගත කරනවා. ඔන්න ඕක තමයි යාළුවනේ කියන්නේ හැම බලයකටම වඩා බුදුගුණ බලය ඊටමත් උතුම් කියලා. හරි යාළුවනේ මේ කතාව හොඳ නම් subscribe කරන්න, පහලින් ඇති bell icon එකත් click කරන්න, like දාන්න, share කරන්න. තව දවසක හම්බෙමු.